අයිබෝන් යාළුවනේ ඩිලෝ නැග් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ ඉඟුරු වගාව ගැන මම වීඩියෝ 5ක් විතර දාලා තිනවා. ඒ තවත් එක ලේසි ක්‍රමයක් ගැන ඔයගොල්ලන්ට මම ඉඟුරු වගාව ගැන කියලා දෙන්න යන්නේ. ඉතින් යාළුවනේ සාමාන්‍යයෙන් ඉඟුරු වගාවක් කරනකොට අපි පැලේ පැලවෙනකන් මාස දෙකක් පමණ ඒ භූමිය නඩත්තු කරන්න ඕන. ඉතින් යාළුවනේ ඒ භූමිය නඩත්තු කරනකොට ඒ මාස දෙකේ අපි වතුර දාන්න ඕන. සාමාන්‍යයෙන් වතුර දානකොට අක්කර භාගයක විතර ඉඩමකට අපි වතුර දාන්න ගියොත් සාමාන්‍යයෙන් ලාම්පු තෙල් වලින් හරි කරන්ට් එකකින් හරි දාන්න ගියොත් 20000ක 30000ක මුදලක් යනවා. ඊට පස්සේ අක්කර භාගයකට තෙල් ගහන්න ගියොත් අපිට ටැංකි 20ක් 25ක් විතර සමහරට 16ක් විතර ඒ වගේ ප්‍රමාණයක් යනවා. එතකොට ඒ තෙල් වලටත් සාමාන්‍ය රුපියල් 30000ක් විතර වියදමක් යන්න ඉඩ තියෙනවා. මොකද රෝගේ එයි කියලා අපි බයේනේ ගහන්නේ. අර වැඩි මුදලක් වියදම් කරලා හදපු නිසා. එතකොට ඒ වගාවේ වල් ගලව ගන්න ගියත් අපිට සමහරට අක්කර භාගයක මිනිස්සු 25ක් යනවා. සාමාන්‍යයෙන් එකපාරක් ගලව ගන්න. ඔය මාස දෙක ඇතුළත අපිට අක්කර භාගයක ප්‍රමාණය වල් ගලව ගන්නම එතනත් සාමාන්‍ය රුපියල් 50000ක් විතර යනවා. එතකොට සාමාන්‍ය ඉඟුරු වගාවකින් අපි අක්කර භාගයක් නඩත්තු කරන්න ඒ මාස දෙකට අපි ලක්ෂ 2ක 3ක විතර ප්‍රමාණයක් වියදම් කළා. නමුත් මම මේ කියලා දෙන ක්‍රමෙන් ඕගොල්ලොන්ට ඒ යන නඩත්තු වියදම සාමාන්‍යයෙන් ඉතා පොඩි ඉඩක. ඒ කියන්නේ පර්චේස් 4ක විතර ඉඩක ඒ වගාව අපිට නඩත්තු කරගන්න පුළුවන් මාස දෙකක්. ඒකෙන් තව එක් වාසියක් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ පැලයක් පැල කරාම දැන් ඕගොල්ලොන්ට පේනවා මේ අඟල් 4 බෑග් එකේ තමයි අපි පැකට් කරලා තියෙන්නේ. එතකොට ඒකේ දැන් මේ පැලෙත් පැල වෙනවා. නමුත් මේ පැල දෙක අතර අපි වෙනස බැලුවොත් දැන් මේ පැලේ මේ කොළ පිච්චිලා තියෙන වතුර දාගන්න අපහසුතාවයක් ආවා ගම් වතුර තත්ත්වෙ හින්දා. ඉතින් එහෙම එකකට එතකොට දැන් මේ පැලේ පැලවෙලා නැත්තේ රෝගයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ පැලේට එක්ක පණු රෝගයක් හරි දිලි රෝගයක් හරි තියෙන හින්දා නම් අපි ඒක භූමියේ හදපු අලයක් නම් මේ ළඟ තියෙන පැලේටත් ඒ රෝගේ බෝ වෙනවා. මොකද මේකේ ඉන්න පණුවෝ ඒ අලේ කාලේ ඉවරලා මේ ගහට යනවා. ඉතින් ඒ හින්දා තමයි ඉඟුරු වගාවේ ගොඩාක් රෝග එන්නේ. එතකොට ඒක මගහරව ගන්න එක් රහස්කමක් තමයි මේක. එතකොට දැන් මේ පැලේ අපිට මේ පැකට් එකේ කවර හින්දා පණුව එහාට යන්නේ නැහනේ. එතකොට අපිට පුළුවන් මේ පැලේ පැලවෙලා නැත්තේ රෝග තත්ත්වයක් හින්දා කියලා මේක ආයේ භූමියට ඇරයි යන්නේ නැතුව මේක එහෙම වයින් කරගන්න. එතකොට දැන් මේ අපි හදලා තියෙන හොඳම බීජනේ. අන්න ඒ හින්දා අපිට රෝග තත්ත්ව අඩු කරගන්න පුළුවන් සාමාන්‍ය අපි හදන වගාවේ. දැන් සාමාන්‍ය මම කියලා දෙන්නම්. පර්චේස් එක ඉඩම කොටසකට පැල 75ක් පමණ යනවා. එතකොට සාමාන්‍යයෙන් අක්කර භාගයකට කියන්නේ පැල 6000ක් විතර යනවා. එතකොට පර්චේස් එක කොටසක වුණත් අපි මේ වගේ තැනක හදාගත්තොත් අපි එතෙන්ට වතුර දාන්න යන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මාස දෙකේ සාමාන්‍යයෙන් ගොඩාක් අය අමතර ආදායමක් විදිහට ජොබ් එකකට යන ගමන් එහෙමත් නැත්නම් වෙන ව්‍යාපාරයක් කරන ගමන් ඔය වගා කරන්නේ. නිකන් කරන කට්ටියත් ඉන්නවා. වගාවම කරන කට්ටියත්. ඒගොල්ලොන්ටත් ඉතින් පහසුවක් වෙන විදිහට දෙයක් තමයි මම මේ කියන්නේ. පර්චේස් එකකට අපිට පැල 75ක් යනවා. දැන් මෙතන පර්චේස් දෙකකට කොටසකට අපි හැදුවොත් පැල 150ක් යනවනේ. එතකොට මේ 150ට අපිට තෙල් ගහ ගන්නත් ලේසි. ඊට පස්සේ මේවා පැල වෙනවද වතුර දාන්න ඕනද නඩත්තු කරන්න ඒවත් ලේසි. වල් ගලව ගන්නත් ලේසි. ඉතින් ඒ වගේ ක්‍රමයක් භාවිතා කරොත් මං හිතනවා ඕගොල්ලොන්ටත් ලේසි වෙයි කියලා. ඉතින් අපි බලමු මේ පැල හදා ගන්නකොට මේ අපි භාවිතා කරන පස් මාධ්‍ය මොකක්ද කියලා. දැන් මේ තියෙන්නේ මතු පිට පස් කොටස් එකක් අරගෙන තියෙනවා. එතකොට මෙතන ගොම පොහොර කොටස් එකක් අරන් තියෙනවා. ඒකට අපිට පුළුවන් කොම්පෝස් කොටස් එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොම් පොහොර කොටස් එකක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන අපි අරගෙන තියෙනවා කර 10 කොටස් එකක්. ඉතින් ඒ තුනම කලවම් කරලා තමයි අපි මේ මාධ්‍ය හදාගෙන තියෙන්නේ. මේ මාධ්‍ය හදාගත්තාම සාමාන්‍යයෙන් අපි පැකට් 150කට මෙතන හදාගත්තා වීඩියෝ එක දාන්නම ඉතින් මම ගිය පාර බීජ හදාගත්තේ මේ විදිහට. එතකොට මේ පැල ටික අපි මෙහෙම හදාගෙන මේ අපි සාමාන්‍යයෙන් මාස දෙකකට පස්සේ තමයි වගා භූමියට මේක ඇරයි යන්නේ. ඒ කියන්නේ මේ මට්ටමට එන්න මාස දෙකක් යනවා. දැන් මේකෙත් අනිත් ඔක්කොගේ මොටේ ඇවිල්ලා තියෙන්නේ සතියට විතර ওই මොටේ යනවා. එතකොට ඒ ඇරයි යනකොට අපිට මේ අග කොළ පිච්චිලා තියෙන්නේ ඒක අර වතුර නැති තත්වයකට. එහෙම නැත්නම් පණු රෝග තියෙනවා නම් පැලවිච්ච නැති ටික අයින් කරලා පැලවිච්ච ටික අරන් ගිහිල්ලා එදා ඉඳලා වතුර දාගෙන මාස 8ක් නඩත්තු කරගත්තොත් අපිට පුළුවන් ඇත්තටම සාර්ථක ආදායමක් ගන්න. ඉතින් මං අර ලස්ස 60ක පමණ ආදායමක් ගන්න කියලා වීඩියෝ එකක් දැම්මේ. ඒකේ පැල තවන් කරගත්තේ මෙන්න මේ ආකාරයට. ඉතින් මේ පැල අපෙන් ලබා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් කලින් ඕගොල්ලෝ
ඇනවුම් කරලා තමයි ලබා ගන්න ඕන. මොකද අපි වමනා ප්‍රමාණයට විතරයි දාගන්නේ. නැතුව මේ පැල මේ පැකට් එකේම ලොකු වුණොත් අපිට හදා ගන්න ඉඩක් නැති වෙන නිසා ඉතින් ඕගොල්ලොන්ට මොනවා හරි ඉඟුරු වගාව ගැන දැනුමක් ලබා ගන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා ඊට අමතරව අනිවාර්යෙන් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට බැනලා හරි කමන්නේ දාන්න. මොකද මේ වීඩියෝ එක තව කෙනෙකුට පෙන්වන්නෙත් ඕගොල්ලෝ දාන කමෙන්ට් වලින් ලයික් වලින් තමයි. ඉතින් මම ඕගොල්ලොන්ට දෙයක් කියලා දෙන්න නිසා මටත් සහයෝගයක් දක්වන්න ඕගොල්ලෝ. මොකද වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා හරි සහයෝගයක් දෙන්න. ඉතින් ඉදිරියටත් තව ඉඟුරු වගාව, නයිමිරිස් වගාව දැන් මේ හරිතාගාරේ අපි නයිමිරිස් කරගෙන යන්නේ. ඒ වගේ වගාවන් ගැන ඉදිරියටත් වීඩියෝ මම අරගෙන එන්නම්. ඕගොල්ලොන්ට මොනවා හරි වගාවක් දැනගන්න ඕන නම් ඒ වගාව ගැන මට කමෙන්ට් එකක් දාන්න. ඉදිරියට මම මේ වීඩියෝත් අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ මේ අපි අද ඉඟුරු ගලවනවා. ඉතින් ඕගොල්ලොන්ට පේනවාද මේ ග්‍රෑම් 35ක් වගේ කෑල්ලක් දාපුවාම සාමාන්‍යයෙන් කිලෝ 1 විතර ප්‍රමාණයක් හැදෙලා තියෙනවා. මේක තව කෑලි තියෙනවා. අපි අර ගලවනකොට කැඩෙනවනේ. ඉතින් ඇත්තටම ඉඟුරු වගාව සාර්ථකව කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් මම නම් කියන්නේ ඕගොල්ලොන්ට ඉඩකඩ තියෙනවා නම් පොඩි ඉඩක හරි හදන්න. මේ වෙල්වල අර ඉඟුරු තියාගන්න අමාරුයි. නොවැම්බර් දෙසැම්බර් ජනවාරි වෙනකොට වහිනවා. ඉතින් බීජ සඳහා තියාගන්න අමාරුයි. දැන් අද සාමාන්‍ය මිලකට තියෙනවා. නමුත් දෙසැම්බර් වගේ වෙනකොට උඩරිම අඩු වෙනවා ඉඟුරු. දැන් අපි 800 විතර ප්‍රමාණයක් අර ටිකේ ගලව ගත්තා. අර උඩත් කැලේ තිබ්බට ඉඟුරු තියෙනවා. ඒ වාස්සේ මේ දැන් මේකෙත් මේ කැලේ ගලවලා මේ ගැලෙව්වේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඉඟුරු කිලෝ එකකට කිලෝ 20ක වගේ ප්‍රමාණයක් එරෙනවා. සාර්ථක වගාවක් ඕගොල්ලෝ කරලා බලන්න ඉතින්.